තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම වහන්සේගේ දේශනාව සම්පූර්ණ වෙන පින සහ කුසලයේ අතර වෙනස පැහැදිලි කරන්න. පින කියන්නේ සිතේ ඇති වෙන සතුට. දැන් අපි කාට හරි මොනවා හරි දෙනවා. දීලා සතුට වෙනවා. කුසලය කියන්නේ සතුට වීම නෙමෙයි. කුසලය කියන්නේ අත්හැරීම. දුන්නා ඉවරයි. වම් අතින් දෙනවා දකුණු අත දන්නේ නැහැ. දැන් දෙකේ වෙනස සරලව පැහැදිලිද? ඔය මම සරල පැහැදිලි කිරීමක් කිව්වේ. අපි තව කුසලයේ ඈතට අරගෙන ගියාම කුසලය කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව දීම. බලාපොරොත්තුවක් නැහැ. පින් බලාපොරොත්තුවකුත් නැහැ. පැහැදිලිද? කියන්නේ දෙනවා පින් බලාපොරොත්තුකින් පිනුත් ඕනේ. පිනුත් ඕනේ. අරගෙන ඵලයල්ලා කියලා දීලා දානවා. ඒ තමයි කුසලය. පින කියන්නේ අපි දීලා සතුට වෙන එක. චිත්තම් පුනාතීති පුඤ්ඤා. සිත පිනායා. දැන් ඕගොල්ලොන්ට මං හිතන්නේ වැඩියෙන් දැනෙන්නේ මොකද්ද? පුනාතීති පුඤ්ඤා. පිනායාම දැනෙනවා. කුසලයේ දැනෙන්නේ නැහැ. කුසලයේ 0 වෙනවා හිත. හැබැයි නිබ්බාණයට ඕන මොකද්ද? පුනාතීති නෙමෙයි. 0 ගන්න එක. ඒකට කිව්වේ දුන්නා මූණ බැලුවේ නැතුව දීලා ආවා. කවුද කියලා දන්නේ නැහැ. ඔන්න ඔය දීලා කරලා බෙදලා කරලා ආවා ඇති ඉවරයි. ඒ කුසලය. බලාපොරොත්තුකුන් නැහැ. දැන් අර ආච්චි කෙනෙක් ඉදියාප්පගෙන ඉච්චලු පන්සලට. දානෙට. ඒතර එහාදර ඉදියාප්ප වලට කැමති නැතිලු. පින් දෙනෝනේ. පොඩි පින් වාක්‍යයක් කිව්වා. ඒතර එයම්මන්ඩිය හවලු මෙච්චරද මේ දානෙට මෙච්චරද පින් දුන්නේ? ඉන්දියාප්ප වලට ඔච්චරයි. දැන් ඔය ඕක පොඩි කතාවක් වුණාන ලොකු දෙයක් කියන්නේ. යා පින් ඉල්ලනවා. අරයා කියනවා ඉන්දියාප්ප වලට ඔච්චර පින් දෙන්න බෑ. සංසාරේ කියන්නේ ඒක. මොකද යා සංසාරෙට පින් ඉල්ලනවා. අරයා කියනවා පින් දෙන්න බෑ කියලා. නිර්වාණය කියන්නේ ඒක නෙමෙයි. ගියා දුන්නා අපි හාඳුරු තියාගෙන අපි දානේ අරගෙන අපි යන්නම් කියලා. මම මට මම පොඩි කාලේ දානේ ගෙනිච්ච දවසක් පන්සලට. මටත් වඩා උසයි හාඳුරු. පුටු උඩ වාඩිලා කකුල් දෙකක් තියාගෙන හිටියා. මම තව යාළුවෙකුත් එක්ක ගියේ. මම හිතුවා දැන් බුද්ධ පූජාව එහෙම තියලා පුණ්‍යානුමෝදනා පින් දීලා ඔක්කොම අපි ගිහුව හාඳුරු දානේ ගෙනාව. ගෙනාව නම් තියලා ඵලයල්ලා කිව්වා. ඒ තමයි පින්. මට පස්සේ තේරුණා එයා පින් දීපු හැටි. පැහැදිලිද? එයා පින් දීපු හැටි. ඉතින් ඇත්තටම ඒ පින හොඳයිනේ. මොකුත් දුන්නේ නැහැ. මට තියලා ඵලයල්ලා කිව්වා. එතන අපිට බලාපොරොත්තුකුත් නැහැ කිසිම දෙයක් ගැන. මං හිතනවා ඒක හරි කියලා දැන්. මේවා ඔක්කොම තේරිලා ඉවරුනහම එදා මට හිතෙනවා මූණම් මහ ගොන් තඩියේ. උන්ට මෙච්චර කන්නගෙන දීලා වචනයක්ක් කියන්නේ නැත්නම් ගෙනත් තිබ්බනම් ඵලයන් කියලා කියනවා. කියලා. නමුත් මට පස්සේ මේවා තේරිලා නිවිලා ඉවරනකොට මට කල්පනා වෙලා හිතුවා එයා කියපු එක හරි. ගෙනෑම නම් තියලා ඵලයල්ලා. හරිනේ? එයා කියන්නේ මොනෝ හොයපු කෙනෙක්ද? කුසලයේ හොයපු කෙනෙක්. එයා පින් දෙන්න ගිහිල්ලා නැහැ කාටවත්. මොකද පින් දුන්නා මිනිස්සු සංසාරයට එකතු වෙනවා. එයා මිනිස්සු නිර්වාණයට පත් කරවන්න කල්පනා කරලා ඒක අපි බැනලා එලවන්නේ. තීර ඵලයල්ලා හැරෙන්න කියලා. දැන් මේ වෙනස දැන් පැහැදිලිද? මේක දෙකක්. කියන්නේ ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. තව ප්‍රශ්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේම පොට්ටක් තව ගැරලා විසඳුන්නේ. එතකොට කුසලයක් දෙන්න ඕනේද ස්වාමීන් වහන්සේ? සිතින් අතාරින්න ඕන. එහෙම නැහැ. දෙන්නම ඕනේ නැහැ. සිතින් අතාරින්න ඕන. සිතින් අතාරින්න ස්වාමීන් වහන්සේ දෙන්න බෑනේ. ඒ චින්තනයේ වාත දෙකයි. මනෝප්‍රනිධානය සම්පූර්ණ කරන්න ඕන. ඒක තේරෙන්නේ නැහැ නේ වෙච්චර. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතන කියන්නේ කොහොමද මේවා? වාක් ප්‍රනිධාන, කාය ප්‍රනිධාන, මනෝ ප්‍රනිධාන. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙනකොට පාරමී 3 විදියකට පුරනවා. අතින් දෙනවා, වචනෙන් දෙනවා, සිතින් අතින් දීලා අතාරිනවා. වචනෙන් දීලා අතාරිනවා. සිතින් දීලා අතාරිනවා. මේ ඔක්කොම තියෙදි සිතින් දන් දෙනවා. තේරෙනවද කියන එක? සිතින් අතාරිනවා. ගෞතම බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරන්න යන්නේ මා මේ මාලිගාවෙන් බැහැලා අවුරුදු 6ක් දුක් විඳිනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ කොහමද? ආරනේ. උන්වහන්සේ මාලිගාවක බුද්ධත්වයට පත් වෙනවා. ඇයි? සිතින් අතාරිනවා. භෞතිකව අතාරින්න අවශ්‍ය නැහැ. මාලිගාවක බුදු වෙනවා. සිකී බුදුහාමුදුරුවෝ මාලිගාවක බුදු වුණේ. රජමාලිගාවේ බුද්ධත්වයට පත් වෙනවා. සිකී බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුහාමුදුරුවෝ ඇසත් බෝමුලක බුදු වෙනවා. අරගොල්ලෝ මාලිගාවේ බුදු වෙනවා. එතන මාලිගාවේ බුදු වෙන්නේ කොහොමද? මෙහෙම නාටකාංගනාව ඉන්නවා. රාජබිසෝවරු ඉන්නවා. මේ රාජ්‍ය පාලනය, දේශපාලන කතා, යුද්ධ ඒ ඔක්කොම අතර එක්කෙනෙක් බුදු වෙනවා.
සිතින් කරන්න ඔක්කොම සිතින් කරන්න පුළුවන් ගොඩාක් ඇඩ්වාන්ස් මනසක් තියෙන කෙනෙකුට මනස ඇඩ්වාන්ස් නැති නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ අතින් කටින් දෙන්න කියලා. තේරුණාද? එතකොට ඒක හිතට පුරුදු වෙනවා. මනෝ ප්‍රනිධානය පුරුදු කරන්න ඕන. ඔබට තව පොත්තරම කියවන්න තොරෝක තේරේවා මේක තමයි මේ කිව්වේ කියලා. සිතින් අතාරීමයි අවශ්‍ය. අතින් මේ ගතින් අතාර වචනෙන් ක්‍රියාවෙන් අවශ්‍ය නැහැ. ඇත්තටම මිනිස්සු බැඳලා ඉන්නේ කොහෙන්ද? සිතින්. එන අතාරින්න ඕන කොහෙන්ද? සිතින් පමණයි. සිත ඒ ඔච්චර ඩීප් ඒවා තේරෙන්නේ නැති නිසා තමයි අපි කියන්නේ අතින් දෙන්න. කියන්න. දැන් ඔයගොල්ලෝ ආදරය කරනකොට ආදරය කරන්නේ වචන වලින්ද ක්‍රියාකාරකම් වලින්ද සිතින්ද? කොහෙන්ද ආදරය කරන්නේ? වචන වලින් හා ක්‍රියාකාරකම් වලින්. ඇයි? ලෝ ක්වොලිටි ආදරය. ඩීප් ඔය අපි කියන්නේ ප්‍රේමය නම් රාගයේ දොර සඳේලීසේ අතිවිසින් ඒක තියෙන්නේ සිතින් විතරයි. පැහැදිලි? දැන් බුද්ධ ආගමේ පව සාකච්ඡා කරන ගොඩක් ඒවා ඩීප් ස්පිරිචුවල් ඩිස්කෂන්ස් ඔක්කොම මේ විදිහේ මට්ටමේවා තියෙන්නේ. සිතින් සිත කරන ඒවා තියෙන්නේ. මසලේ සෝබිනෝන්ස